මරණය ගැන නේ හොයි. අද පෙට්ටියක් ගාව ඉඳලා මාකටින් කරා මරණය. දැක්කද නේ? මට කිව්වා මම. මොකද අපි කොස්කෝ එකේ ගිහිල්ලා නේ. පෙට්ටි 4ක් තිබුණා කැමතිනම් බුක් කරගන්න කිව්වා. Life alert. ඒක හොඳයි. හැම කඩේකම තියෙනවනේ බුක් කරගන්න. යනකොට බඩු ගේන්න මතක්කේ. මේ හරි. දැන් අපි කුශාලලා ගෙදරදී දේශනාවක් කරා. ඊට පස්සේ තව වාලා ගෙදරදී නේ. එහෙ කරා සාකච්ඡාවක්. ඊට පස්සේ ඊයේ චෙස්ටර්නේ. මෙයාලා අම්මලා වාලා ගෙදරනේ. ඊට පස්සේ අද මෙහෙ ප්‍රදීප්ලා මේ මොකක්ද මේකෙ මෙතනත් හොඳ ලස්සන මේකවල මේක අයින් කරන්න හැදුවේ මම අයින් කරන්න එපා ගුවා මේ පින්තූර. අර පැත්තේ තියෙන සෙන් බුදු පිළිමයක්. මේ පැත්තේ තියෙන මේ ලස්සන තවත් පින්තූර ටික. නේ. ඉතින් ඒක නිකන් හරියට මේ දැන් බුදු අවුරුදු 29ක් මේ පැත්තේ මම ඉන්න පැත්තේ අවුරුදු 29ක් සිද්ධාර්ථ ගෙදර හිටියා වගේ. අර පැත්තේ සිද්ධාර්ථ 29න් පස්සේ ටික වගේ. සිද්ධාර්ථනේ බුදු වෙන්නේ. නේ. රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියලා මාලිගා 3ක් හදලා ඒකේ ජීවත් වෙච්ච කාලේ ෆොටෝ තමයි මෙතන තියෙන්නේ. අතන තියෙන්නේ මේ බුදුරාට පස්සේ ජපානයේදී ඒගොල්ලෝ කවුරුරේ අදපු එකක් සෙන් බුද්දිසම් වල සමතුලිතතාවයත් එක්ක. හරි. මරණය කියන එක දැන් ඔබතුමා මගේ අහලා තියුණේ නැහැ මරණය කියන එක මම සති 50ක් තිස්සේ මේ මතක් කරලා දීපු එකක්. වෙනම දේශනාවක් කරපු එකක්. ඇත්තටම මරණය ජීවත් වීම සමානව මරණය අපිට වටිනවා මේ. දැන් මේ ලෝකේ මේ හැම මිනිස්සෙක්ගෙම ඒ කියන්නේ මමත්වයේ පිරිච්ච මමත්වයේ යන්තම් හරි තියෙන හැම මිනිස්සෙක්ගෙම ජීවිතයේ අභ්‍යන්තරයේ මරණය සැඟවිලා තියෙනවා. දැන් අපි ලෙඩ වුණාම බෙහෙත් ගන්න යනවනේ. ඇයි යන්නේ? ඇත්තටම ලෙඩේට බෙහෙත් ගන්න නෙවෙයි යන්නේ. ලෙඩේ වැදිලා ගියොත් මොකද්ද වෙන්නේ? මැරෙනවා. අපි දැන් කෑම කන්නේ ඇයි? දැන් කෑම නොකා හිටියොත් මොකද්ද වෙන්නේ? මැරෙනවා නේ. ඉතින් එතකොට අපි දැන් අර අධික සීතලයේ ඔය එක එක අඳින්නේ යටෙන් අරක බේර ගන්න තමයි තමන්ගේ ජීවිතේ. එතකොට අපි හැම කෙනාගේම ඇතුලේ මොකද්ද වෙන්නේ? මරණය පිළිබඳව අදහසක් ගැබ් වෙලා තියෙනවා. අපි දැන් උඩ බිල්ඩින් එකකට අන්තිම තැනට ගියොත් තා පොඩ්ඩක් යන්න ගිහිල්ලා බලන්න පුළුවන්. ඇයි බලන්නේ නැත්තේ? එතින් දින ළඟටම එනවා. නේ? මිනිස්සු දෙක දැන් සමහරුණ යන රීප්පොලත් පුරුදුලා තට්ටුපයි දැකලානේ අපේ පැත්තේ ඉන්නවා එහෙම කියන්නේ. ඉතින් එතකොට මේ අර දැන් චීනේ තියෙනවා මෙහෙම යනකොට අර වීදුරු මේව එකක්. ඒක යන්න දෙලා එකපාරට පුපුරන වීදුරු මේව. සිටි ගාලා ඉරි යන කට්ටිය මොකද වෙන්නේ? කෑ ගහනවා. ගියාම ලොකු කන්දක මෙහෙම දාලා තියෙන මෙහෙම පැත්තට. ගුහැන්සෝ ඉඳලා ගිහ කිලෝමීටර් 1000ක් විතර ගියාම තියෙන්නේ මේ ගියාම ඒක යන්න පුළුවන්. ඒ සිටි ගාලා ඉරි දුවනවා. වීදුරු පුපුරනවා කියලා පල්ලෙහා වීදුරුවෙන් පේනවා සාමාන්‍යයෙන් සිරිපාදේ උඩට මෙහෙම එළියට වීදුරුවක් දාලා දැම්මා වගේ කියලා. සෑහෙන විශාල කළු ගල්ලක ප්‍රපාතයක් මිනිස්සු කෑ ගහනවා. හරිද? ඒ මොකට බයද? අමයට බය. මරණය ඒ කියන්නේ අපි හැමතිස්සෙම මොකක් දරාගෙන ජීවත් වෙනවද? මරණය දරාගෙන ජීවත් වෙනවා. එතකොට ද සිද්ධාර්ථ මහ බෝධිසත්වයෝ ගෙදරින් ගියේ මොකක් සඳහාද? මරණයෙන් ගැලවෙන්නනේ. මරණයෙන් ගැලවෙන්නනේ කියේ. එතකොට එකක් තමයි යා කිව්වා හමු වීමක් තිබුණොත් වෙන්වීමක් තියෙනවා. ඒකයි දෙකක් නැහැ. ඊළඟට ඉපදීමක් තිබුණොත් මරණයක් තියෙනවා, තරුණකමක් තිබුණොත් වයසට යෑමක් තියෙනවා, නිරෝගීකමක් තිබුණොත් ලෙඩවීමකින් කෙලවර වෙනවා. ඔකට සදාකාලික උත්තරයක් හොයන්නනේ ගෙදරින් ගියේ. හොඳට මතකද? හමු වීමක් තිබුණොත් ඒ කියන්නේ හමු වෙන මොහොතම තමයි වෙන්නේ. හරිද? ඉපදිච්ච මොහොතම තමයි අර දරාගෙන ඉන්න මරණය තුරුල් කරගත්තේ. ඊට පස්සේ මොකද්ද? නිරෝගීකම කෙලවර වෙන්නේ ලෙඩකින්ම තමයි. ඒ වගේම මේ තරුණකම වයසට යෑමත් එක්ක තරුණකම ඇතුලේ වයසට යෑම හැංගිලා තියෙනවා. ඒතර ඔකට ලෝකේ කිසිම බෙහෙතක් හදලා නැහැනේ. දැන් මේ ලෝකේ ගොඩක් දියුණුයි. කාටවත් මරණයෙන් ගැලවෙන්න ඇත්තට ධනපතියෝ දැන් මේ ළඟදිම ගිය සතියේ ට්‍රෙන්ඩ් එක ඒකනේ වර්ල්ඩ් එකේ නිවුස් වල. මොකද්ද මහා බිලියනර්ස්ලා මේ ගණනාවක් නැති වෙලා ගියා කියලානේ. ඉතින් මේ ඒකදී ලෝකෙම කතා වුණා. ඒතකොට ඒගොල්ලොන්ගේ ජීවිතේ මොකද්ද? කොච්චර සල්ලි තිබුණත් බිලියනර්ස්ලා වුණත් ලෝකේ පළවෙනි ධනවතා වුණත් මහා ඇලෙක්සැන්ඩර් රජුරෝ කිව්වේ මගේ පෙට්ටියට කර ගහයි යන්න ඕන මාට බෙහෙත් කරපු අය.
මගේ අත් දෙකයි කකුල් දෙකයි හතර එළියට දාන්න ඕන. මොකද කිසිම වෙඩෙට මාව බේර ගන්න බැරි වුණා. එතකොට ඒකට මේ ඒ කියන්නේ කොච්චර විද්‍යාව දියුණුණත් කොච්චර සයන්ස් දියුණුණත් කොච්චර ටෙක්නොලොජි දියුණුණත් තාමත් මිනිස්සෙගේ ජීවිතේ පොඩ්ඩක් රඳව ගන්න පුළුවන් අවුරුද්දක් දෙකක් බෙහෙත් කළා. ඒ නිසා සාමාන්‍ය අවුරුදු 120ට වඩා දැන් තාම බෑනේ ලේසියකට බෑනේ. එතකොට මේ මරණය කියන එකෙන් ගැලවෙන්න කාටවත් බෑ. නේ? මහින්ද රාජපක්ෂට බෑ කොච්චර වරකම් කරගත්තත් රණසිංහ ප්‍රේමදාස මහත්තයත් එක එකව කරයි කියලා කියන ඒත් ගැලවුණේ නෑනේ. නේ? සජිත්තත් එහෙම තමයි. කාටත් එහෙම තමයි. අපිටත් එහෙම. උපත්ත්‍යා සය වේදං මරණං ආගතං සදා කියලා කියනවනේ. උපත්ත්‍යත යන. හැබැයි ලෝකේ ගොඩක් මිනිස්සු එක එක ඒවාට උත්තර හොයනවා. දැන් අපි ගත්තොත් මේ මල් පිළිබඳව හොයන අය අලුත් මල් වර්ග හොයනවා. ගස් පිළිබඳව හොයන අය අලුත් ශාක ලෝකේ හොයා ගන්න. මම දැක්ක අපේ ළඟදී ලෝකේ උස්සම ගහ තියෙන්නේ කොහෙද? ටිබෙට් සානුවක තියෙනවා කියලා මීටර් 330ක් උස. ඒක තමයි දැන්ට ලෝකේ මැලේසියාවේ තිබුණ ගහක්. ඒක පැරද්දුවා මේ ළඟදී හොයාගත්තා. චීන මේ විශ්වවිද්‍යාල කණ්ඩායමකගේ උසම ගහ තියෙන්නේ කොහෙද? ටිබෙට් සානුවක කියලා මම දැක්කේ ඡායාරූප දාලා තියෙනවා. ගස් පිළිබඳව හොයන ඒව හොයාගන්න. නිසා මේ ලෝකේ එක එක මිනිස්සු එක එක ඒවා හොයන්න ඉදිරිපත් වෙනවා. දැන් ග්‍රහතරු, ශක්වල, චක්‍රාවාට එතනින් යම විශ්වය ගැන තොරතුරු හොයනත් විශාල කණ්ඩායමක් ඉන්නවා. සාමාන්‍ය කණ්ඩායම එක එක කණ්ඩායම එක එක මුහුද ගැන තාම අපි දැනගත්තනේ කොච්චර අඩු දැනුමක්ද තියෙන්නේ කියලා. ඒ සාගර විද්‍යාඥයෝ ඉන්නවා. ඒ වගේම එතකොට මේ මරණයෙන් ගැලවීම හොයන්න. මොකක් ගැලවීම හොයන්නද? මරණයෙන් ගැලවීම හොයා ගන්න කණ්ඩායමක් තමයි බුදුහාමුදුරුවෝ බිහි කරගන්නේ. බුදුහාමුදුරුවෝ හෙව්වේ මොකද්ද? නොමරෙන විදියක්. බුදුරජාණන් වහන්සේගේ පරිශ්‍රණය කරන්න මොකද්ද? නොමරෙන විදියක් හොයාගන්න. ඊළඟට හමු වුණොත් වෙන් වෙනවනේ. එහෙම නැති ස්වභාවයක් හොයාගන්න. ඒ ලෙඩ වුණොත් නිරෝගී වුණොත් ලෙඩ වෙනවනේ. එහෙම නැති විදියකට උත්තරයක් ඕනේ. ඒක එහෙම බෑ. කවදාවත් එහෙම එකක් බැරි එකක උත්තරයක් ඕනේ. ඊළඟට ඉපදුනොත් මැරෙනවනේ. එහෙනම් අයි මැරෙන්න බෑ. ඒකට වගේම කණ්ඩායම දැන් මහාන වෙන්නේ මේකට උත්තරේ හොයාගෙනනේ. අපි මහාන වෙන්නේ මේ සබ්බ දුක්ඛ නිස්සාර නිබ්බාන සත්‍ය කරණත්තා ඒතං කාසාවන් ගහෙත්තා පව. කියන්නේ මහානේ මරණයෙන් ගැලවෙන්න. මේ භාග්‍යවතුන් බුදුරජාණන් වහන්සේ මට මරණයෙන් ගැන තව විදිහට කියන සසර දුක නිමා කරගන්න. මට ওই සිවුරක් දෙන්න කියලා. කියන්නේ බුදුහාමුදුරුවෝ සිවුර දෙන්නේ මොන වගේ හොයන කට්ටියටද? දැන් නාසයෙන් දෙන්නේ ඒ ගහතරු පිළිබඳව රොකට් තාක්ෂණය පිළිබඳව ඊට අදාළ හොයන කට්ටියට තමයි ඒකට ඇතුල් වෙන්න දෙන්නේ සුදුසුකම් තියෙනවා. නමුත් මේකට ඇතුල් වෙන්න කැමති වෙන්න ඕන කවුද? මරණය ජය ගන්න කැමති අය. අමරණීය වෙන්න තමයි ශාසනය හදලා තියෙන්නේ. එතකොට ඒකට තියෙන ලෝකේ කණ්ඩායමක් තමයි පැවිද්ද කියලා කියන්නේ. දැන් මේකත් එක්ක මට මතක් වෙනවා මේ දැන් අර මට නඩුවක් දැම්මනේ විසුණු වහන්සේලා මරන්න කිව්වා බුදුහාමුදුරුවන්ට අපහාස කරා කියලා. මට ඒක රෙකෝඩින් අතර උඩ ෆෝන් එකේ තිබුණා. දැම්ම නම් තමයි ලස්සන. හරිද? ස්වාමීන් වහන්සේ නමක් ඉතින් මේ එපාර අපේ කවුද ඕමල්පේ සෝබිත ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ මට නඩුවක් දාලා තංගල්ල කාලටන උසාවියේ මටයි නාමල් මහත්තයටයි අටහිගලා ගෙදර කිව්ව බණකට. එයා ඒක විකාශනය කරා කියලා. තවත් ස්වාමීන් වහන්සේ රස්සම් කළා දැම්මා. දැම්මට පස්සේ මම උන්වහන්සේට කතා කරා දුරකථනයෙන්. මම කතා කරලා මං කිව්වා දැන් මේ යම් කිසි ආකාරයේ දේශනාමය ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබ වහන්සේගේ පන්සලට මට එන්න කිව්වා නම් මම එනවා. ඔබ වහන්සේ මාත් එක්ක කතා කරන්න ඕන සාසනික ක්‍රමයක් තියෙනවා ප්‍රශ්නයක් ඇත්නම් විසඳ ගන්න. නමුත් ඔබ වහන්සේ ඇයි මේ නඩුමකට ගියේ කියලා. හරිද? ඔබ වහන්සේ මට වඩා ගොඩක් පැවිද්දෙනුත් වැඩුමා. ඉතින් ඔබ වහන්සේ මට කෝල් එකක් දීලා ඉවුවනම් හරි කාගේ හරි යතේ පණිවිඩයක් ඉවුවනම් මෙතෙන්ට එන්න මම ඇඹිලි පිටියේනේ ඔබ වහන්සේ ඉන්න මම එනවා. ඉතින් මම දැන් කොහොමද රෙකෝඩින් දාලා තියුනේ. එයාත් ඉතින් පොඩ්ඩක් එහාට මෙහාට කිව්වා තිත්තගල්ලේ ඇත්තොද? හා මං ඔව්. හරිද? ඊට පස්සේ දැන් රෙකෝඩින් එක හොයනවා ෆෝන් එක. මට තේරෙනවනේ ඉතින් අපිට හොයාගත්ත හොයලා දාගත්ත එහෙම ඇත්තේ. ඊට දැන් කියනවා මම මැරෙන්න බයයි කියලා. එයා මැරෙන්න බයයිලු. ඉතින් මං කිව්වා ඉතින් ඔබ වහන්සේ නිතරම කියන දැන් කතා කරන්න දෙන්නේ මැරෙන්න බයයි කියලා. ඉතින් මං කිව්වා දැන් ඔබ වහන්සේ මහාන වෙලා අවුරුදු 50ක් විතර මට හිතෙන්නේ. එතකොට ওই මහාන වෙනකොට සිවුරු ඉල්ලන්නේ මොකක් කියලාද? මරණ බය නැති කරගන්න මේක හෙල්ප් කරන්න කියලා. ඉතින් තාම මේක හොයාගත්තේ නැද්ද කියලා. නෑ මං තාම හොයාගෙන නෑ මම මැරෙන්න බයයි. නඩුව දාලා තියෙන්නේ මේ විදිහටනේ. ඉතින් මම මොකක් හරි කියයි කියලා. ඉතින් මං කිව්වා ඉතින් ස්වාමීන් වහන්සේ නිතරම කියනනේ ඔබ වහන්සේ මැරෙන්න බය කියලා මං තා 7-8 පාරක් කිව්වා.
ඉතින් එහෙනම් ඔබ වහන්සේට හොඳ ගුරුවරයෙක් අහුවෙලා නැහැ. මරණයෙන් ගැලවෙන්න කියලා දෙන්න. ඔබ වහන්සේ කැමති නම් මාව ගුරුවරයා කරගන්න. හරිද? මම කියලා දෙන්න මට අවුරුදු 7ක් දෙන්න මම කියලා දෙන්න ඔය ගැලවිලා යන විදිය කියලා. එයාට ඒක තේරුන්නේ නැහැ මම කිව්වේ මොකද්ද කියලා. ටික වෙලාවකට පස්සේ පියුස් ඔන්න උනා. ඒ කියන්නේ ඔබ වහන්සේ ගාවට පැවිදි වෙන මම ඒක තමයි කිව්වේ. ඉතින් කවුරුවත් ඔයාලට හම්බ වෙලා නැත්තම් මේ අවුරුදු 50ටම මට කියා දෙන්න පුළුවන් ඒ ගැන. ගැලවෙන්නේ සදාටම අමරණීය වෙන විදිය. ඒතර ඔබ වහන්සේම කෑ ගහන්න ඕනේ නැහැ මට මැරෙන්න බයයි කියලා. ඒතර කිසිම මරණ ඉවරයිනේ. ඒ කියන්නේ දැන් ඔහේ එතකොට මේ කියන්නේ මට ගෝලයා වෙන්නවා මං කියන්නේ මං හිතන්නේ ඔබ වහන්සේට තේරුන්නේ නැත්තම් මං තා විදියකට කියන්න සිද්ධාර්ථ බුද්ධත්වයේ ඒ කියන්නේ මරණය ජය ගන්නකොට අමරණීය වෙනකොට වයස අවුරුදු 35යි කියලා තමයි තියෙන්නේ. ඒ පණිවිඩය කියන මාස 3ක් ගියානේ කවුද අඤ්ඤා කොණ්ඩඤ්ඤ ඇතුළු කණ්ඩායම හොයාගෙන. ඒතකොට අඤ්ඤා කොණ්ඩඤ්ඤ 80ක් පැනලා. දැන් අන්තිමට මුලින්ම ධර්මය අවබෝධ කරගත්තේ කොණ්ඩඤ්ඤ සාමින් වහන්සේනේ. ඒතකොට වයස බුදුහාමුදුරුවන්ටත් දෙගුණයකටත් වැඩි. මොකද සිද්ධාර්ථ ඉපදිච්ච දවසේ බුදු වෙනවා කියලා එක ඇඟිල්ලක් උස්සලා නස්සාස්ත්‍රය බල්ල කිව්වේ එයා. හරිද? එතකොට මේ අනේ සක්විති රජ වෙන්න නෙවෙයි මෙයාගේ වැඩි සම්භාවිතාවයක් තියෙන මොකක් වෙන්නද? 107ක් කිව්ව සක්විති රජ වෙනවා කියලා එක්කෙනෙක් කිව්වා බුදු වෙනවා කියලා. එයාගේ තියෙන ඒ අර හොරොස්කෝප් එක පරීක්ෂා කරලා දේහ ලක්ෂණ පරීක්ෂා කරලා. එතකොට එයාට තමයි එයාත් පළවෙනියටම සත්‍ය අවබෝධ කරගත්තේ. එයානේ ওই ධම්සක් පැවතුම් සාකච්ඡාවේදී අන්ත දෙක ගැන. ඉතින් එතකොට අඤ්ඤා කොණ්ඩඤ්ඤ ලස්සනට 35ක් වයසේ බුදුහාමුදුරුවෝ ගුරුවරයා කරගත්තා. ඉතින් ඔබ වහන්සේට මං හිතන්නේ නැහැ බැරි වෙනවා කියලා කැමති නා. ඒ කියන්නේ දැන් තවුසේ බුදු වෙලා මම අඤ්ඤා කොණ්ඩඤ්ඤ වෙලා. මම කැමති දෙයක් හිතාගන්න ඒක ඔබ වහන්සේට බාරයි. මම කිව්වා ඉච්චර මැරෙන්නට බය කෑ ගහන නිසා කියලා. ඊළඟ ඉතින් මම පොට එක තිව්වා. මම දැන් අද මේ එළියට දැම්මේ මොකද මම මෙහෙ ඉඳෙද්දී එයා දැන් කියනවා මේ මට හැම ධර්ම දේශනා කරන තැනකදී හැම වැඩසටහනකදී මට බයිනවා. ඇයි ඒ කිව්ව එක දිරව ගන්න බෑ. තාමත් මම හිතන්නේ දැන් ඔය වෙලා අවුරුදු 3කට කලින් තාමත් උන්වහන්සේ මේ වචනේ විඳවනවා. හරිද? අපරාධ රෙකෝඩ් කරගත්තේ කාට හරි දාලා පෙන්නන්නේ. කොහොමද රෙකෝඩ් කරගත්තේ අනිත් අයට පෙන්නන්නේ. අනිත් ඉතින් එතකොට මම ඉතින් කවන්නේ දැන් මෙතන ඉන්න ගත්ත අය ගත්තොත් මට වඩා වයස වැඩි අය හැමෝම ඉන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? ඔය සඩුවයත් එක්කෙනෙක් දෙන්නෙක් ඇති. ඉතින් වයස ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. මොකද්ද තේරුම් ගැනීම ප්‍රශ්නයක්. මරණය. ඉතින් එතකොට මම දැන් මේ දේශනා කරන්න ඉන්නේ ඔයාලට උනත් කියා දෙන්න ඔයාගේ මරණය ජය ගන්න හැටි. ඉස්සෙල්ලාම අපි තේරුම් ගන්න ඕන මරණය කියන්නේ මොකද්ද කියලා. මරණය කියන හැඟීම අපිට ඇති වෙන හැටි. මරණය කියන හැඟීම. අපි දැන් ගොඩාක්ම පුංචි දරුවෙක් ගත්තොත් එයාට එහෙම හැඟීමක් අදහසක් නැහැ මරණය ගැන. ඔයා ගිහිල්ලා බිල්ඩින් එකකින් තියොත් මෙහෙම පසාරු කරන් එළියට පණි. ඇයි? එහෙම නැහැ. එයාට බඩගින්නට යා කෑ ගහන්නේ මරණයෙන් ගැලවෙන වේදනාවක් නෙවෙයි බඩගින්නට කෑ ගහන්නේ. එයාට ලොකු හැඟීමක් නැහැ මරණය ගැන. දැන් අපි බඩගින්නත් එක්ක අපිට නොකා ඉඳලා අපි දන්නවා තා ටිකක් නොකා හිටව බඩු හම්බ වෙනවා කියලා. එතකොට පොඩිම කාලේ එතකොට අපිට කොහොමද මරණය කියන හැඟීම හිත ඇතුළට ආවේ? ඉස්සෙල්ලා ඒක තේරුම් ගන්න ඕන. එතකොට මරණයෙන් ගැලවෙන්න පුළුවන්. අපිට ඊට පස්සේ අපේ ඇතුළේ තියෙන අපේ යටපත් වෙච්ච ආශ්‍රව කියලා තියෙන මේ සරල උපමා ගන්න මේවා වැරදියට තේරුම් ගන්න එපා. වෙන ගන්න උපමාවක් නැති නිසා. ඒ හැකියාව තිබුණ අපිට එළියේ තියෙන දේවල් ග්‍රහණය කරගන්න ඒ හැකියාව එකපාර grow නැහැ. චොට්ට උඩට එනකොට අපිට අපි කියන්නේ මමත් අය ගැන බබා කියලා කොමාරින් බබා තමන් කියලා දාගත්තා. ඉතින් බබා ඔයාගේ නම මොකද්ද? දැන් ඔයගොල්ලන්ට නමක් දුන්නේ කවුද නම දුන්නේ? දැන් කවුද මැරෙන්නේ? දීපු නම තමයි මැරෙන්නේ. හරිද? දැන් ඔයා දාගත්තේ ඔයා කියන්නේ කුසුමා. නැත්නම් මොකද්ද ඔයාගේ නම? ධනුස්ක. මහත්තයාගේ නම මොකද්ද? බුද්ධික. දැන් ඔක දාලානේ තියෙන්නේ. දැන් බුද්ධිකට උද්දික කියලා හරි දැම්ම නම් මොකද්ද වෙන්නේ? අර දැන් කුශාල්ල ගෙන්නනවනේ. මේ එතකොට මේ දැන් ඔක ඔය එතකොට අපි එතකොට අපේ පොඩි අදහසක් ආවා අපි පිළිබඳව. එතකොට අපි දන්නේ නැහැ මේවද. එතකොට අපි අතලෙන් අපි වටා තමයි හිතන්නේ. ඊට පස්සේ අපේ අම්මා තාත්තා අක්කා සීයා ආච්චි අපේ ගම අපේ රට අපේ ලෝකේ ඊට පස්සේ ගුරුවරු ගියාම සිටි ගාලා දැම්ම ඩේටා ඒ ඩේටා ඔක්කොම කාවටාද දැන් කරකෙන්නේ ඉර වටා ග්‍රහලෝක කරකිනවා වගේ දැන් කාගේ වටාද කරකෙන්නේ මම තමන් වටා තමයි අපි දාගත්ත සියලු දත්ත තමන්ගේ ගෙදර තමන්ගේ මේ ස්වාමියා තමන් කතරද මල්ලිකාවිල්ල කියලා අහන්නේ ලෝකේ වැඩිම කවට කාටද ආදරේ කියලා ඇහුවම කොසල් රජතුමාගේ හොම් කාටද ආදරේ ඔයාට කිව්වලු
මම නම් රජතුමනි ආදරේ මට කිව්වලු. දෙන්න අතර පොඩි සංවාදයක් ගිහිල්ලා ඇහුවලු අපි ඕකට හරියටම උත්තරේ දන්නේ බුදුහාමුදුරුවනේ. අපි ගිහිල්ලා දවස් හමු වෙයි කියලා. ඉතින් කිව්වලු අපි දෙන්න අතර මෙහෙම සංවාදයක් ගියා. එතකොට මේ මල්ලිකා කිව්වා එයාට ආදරේ එයාටයි කියලා. මම කියනවා මං ආදරේ මල්ලිකාටයි කියලා. බුදුහාමුදුරුවෝ කියනවා මල්ලිකා කියපු එක හරි. හරිද? දැන් සමහරට මම මේ කියන කතාව වෙන විදිහකට පොතේ තියෙනවා. මට ඕන අදහසයි මම මේ ගන්නෙ. ඔය කතාව මම ගොඩ කාලෙකින් බැලුවේ නෑ අවුරුදු 10කින් විතර. ඒකේ බුදුහාමුදුරුවෝ හරියටම කියන හැම කෙනෙක්ම ආදරය කරන්නේ Tamanට. කාටද ආදරය කරන්නේ? Tamanට. අර හැංගීම වර්ධනය වුණාට පස්සේ. කියන්නේ ගොඩක්ම පොඩි කාලේ ඒක දැනෙන්නේ නැහැ. ඒක ග්‍රහණය කරගන්න බෑ. ඉතින් අපි බැඳිනවනේ අපි දරුවන්ට බැඳිලා තියෙනවා. ඊළඟට මහ පොළොවට බැඳිලා තියෙනවා. ගෙවල් දොරවල් ඒ ඔක්කොම බැඳීම් අපේ තියෙනවා. අපි වැඩිපුරම බැඳිලා තියෙන්නේ අපේ ඇතුලේ තියෙන මොකද්ද? Tamanට මමත්වයට. දැන් මේ මමත්වය කියන්නේ ඇත්තම එකක් නෙවෙයි. අපි මොකක් කරනද? දැන් මමත් Taman හැදිලා තියෙන දේවල් තියෙනවනේ දැන්. Taman කියන හැඩතලයක් අපිට දැන් මෙතන මුකුත් නැහැනේ අවකාශය. අපිට මෙතන දෙයක් හදන්න පුළුවන්. එක එක්කෙනාට එක එක කෑලි දෙනවා. දැන් ඔයාට දෙනවා එක ක්ලේ කුට්ටියක්. ඔයාට දෙනවා තව දෙයක්. දැන් අපි ඔය එක එක රත්තරන් මුතු මැණික් දියමන්තේ තියලා අපි හදුවා කියන්නකො මෙතන දෙයක්. ඊට ඔයාගේ කෑල්ල අරයි යනවා. ඔයාගේ කෑල්ල අරයි යනවා. තව කෑල්ලක් දිය වෙනවා. දැන් මෙතන ඔය ඔක්කොම ටික එක දීපු එක්කෙන අරන් ගියාම මොකද්ද වෙන්නේ? දැන් මේ හැදිච්ච එකට ඔයා ආදරය කරනවා. දැන් මෙතන මෙහෙම ඔක්කොම එකතු කරලා හැදිච්ච එකට ඔයා හිතන මේක ඔයාගේ කියලා. දැන් එක එක කෑල්ල අයින් වෙනකොට ඔයාට මොකද්ද දැනෙන්නේ? මොකක්ද දැනෙන්නේ? දුක ඉතින් ඒ වගේ තමයි. එතකොට දැන් ඔන්න ඔයා දරුවොත් නිසා ඔයා දරුවෝන්ගෙන් ඔයා හැදිලා තියෙනවා. දරුවෝ එතකොට ඔයාව දාලා යනකොට දරුවෝ මැරෙනකොට ඔයාට මොකක්ද දැනෙන්නේ? ඇයි ඔයාලා හැදිච්ච එක හැදිලා තියෙන දරුවත් එතනද? දැන් ඔයාගේ ලෝකයක් තියෙනවා. ඔයා කියන ඔයාගේ පුද්ගල සංඥාවක් තියෙනවනේ. තේරෙනවද? ඒ සංඥාව වර්ධනය කරන්න ඒකට වටිනාකම දෙන්න ගොඩක් අර දේවල් එකතු කරන් ඉන්නේ. ඒකට ඔයාගේ ලෝකය කියලා. ඉතින් ওই සාපේක්ෂක ඔක්කොම අයින් කරාම මොකද වෙන්නේ? අයින් කරාම විනාශ කරාම මොකද වෙන්නේ? ඔයාගේ අතුලාන්තේට මොකද වෙන්නේ ඔයාගේ හිතට? කොච්චර රිදෙනවද? ඔයා දීපු වටිනාකම් ප්‍රමාණයටම රිදෙනවා. ඔයාගේ ලෝකෙ කොච්චර වටිනවද? ඒවට පොඩ්ඩක් ටච් කරගමම මොකද වෙන්නේ? ගිනි විසු වෙනවා. මොනවද විසු වෙන්නේ? ගිනි විසු. මරණ බය එන්නේ. තේරෙනවා වගේ හින නැති වෙනකොට ඊට පස්සේ එක පැත්තකට ඒව නැති වෙලා යනකොට වඩා මෙහෙම එකක් එනවා. මීට වඩා හොඳයි මම මැරුණා නම් කියලා. ඔගේ අනිත් පැත්තටත් යනවනේ. අරක එකක් තමන්ට ජීවත් වෙන්න ඕන වෙනවා අරව දැක අනිත් පැත්තට කොට වෙනවා. ඒව නැති වෙනකොට මොකද මීට වඩා හොඳයි? මේ ඇස් වලින් නම් මේව දකින්න එපා. ඒ කියන්නේ ඔක දෙපැත්තට විසි වෙනවා. ඒ කියන්නේ එකක් පැත්තට එකපාර නෙගටිව් වෙනවා එකපාර පොසිටිව් වෙනවා. ඒ නෙගටිව් උනත් තමන් කියන හැඟීමට තමන් බැඳිලා ඉන්නේ පොසිටිව් උනත් තමන් කියන හැඟීමට තමන් බැඳිලා ඉන්නේ. දැන් එතකොට දැන් එහෙම ජීවිතයක් තමයි ඔයාලට තියෙන හා නැද්ද? එහෙම එකක් තමයි තියෙන. එතකොට ඕක ඇවිල්ලා සාපයක්. ඕකේ ඔයාගේ ලෝකේ කාට හරි ටච් කරගමන් ඉවරයි. ඇත්තටම ඔන්න ඔහම මිනිස්සෙක්ට මට කියන්න පුළුවන්. ඒගොල්ලෝ රේල් කෝච්චියක් හැමදාම යන්නේ රේල් පාරක් උඩනේ. රෝද තියෙන ඒවා හැමතිස්සෙම යන්නේ මේ පොළොව උඩ. වෙන ගොඩක් නේද ඔයගොල්ලෝගේ ජීවිතය යන්නේ මොකක් උඩද? දුක උඩ විතරයි රංජනේ. දුක තමයි රංජනේ. වෙන මොකද ඔයාලා මොකක් හරි විශ්වෙච්ච එකම දුක තමයි පණින්නේ එළියට. يعني එතකොට මොකක් උඩද ගිහිල්ලා තියෙන්නේ? දුක උඩ. ඊළඟට ගිනි කන්දක් ඇතුලේ හැමතිස්සෙම තියෙන්නේ මොනවද? ගින්දර. උඩට පිටට පේන හරි ලස්සනයි. පොඩ බැරිය හරි එක මොකක් හරි එකකින් එළියට આવොත් එන්නේ මොනවද? ගිනි ගුලි, ලාවා එන්නේ ලාවා. ඒ වගේ තමයි ඔයාලගේ උතර මොකක් හරි සිදුරක් ඇදුනොත් ඔයාලා දුක තමයි එළියට පයින්නේ. මොකද්ද? දේවාල මේ සිස්ටම් හදාගෙන, ඒ ඔක්කොම හදාගෙන, ගෙවල් හදාගෙන, ඒ හැම දෙයක්ම මොකක් මේ වහගෙනද ඉන්න හදන්නේ. දුක වහගෙන ඉන්න තමයි මේ මිනිස්සු මෙච්චර මහන්සි වෙන්නේ දුක. ඒ අතරේ තියෙන තවන මිනිස්සු ජීවිතය කියලා ගන්න ඔය තමන්ට තියෙන ආස සිහින බලාපොරොත්තු ඒව තමයි තමන්ට ජීවත් කරන්නේ තමන්ව සතුටු කරන්නේ ඒ ඉලක්ක. එතකොට ඉලක්ක දහසක් තියෙන මිනිස්සු මේ වෙලාවේ මේ පෘථිවියේ කීයක් මැරිලා යනවද? ආගේ ඉලක්ක වලට මොකද වෙන්නේ? එයත් ඒ මරණයත් එක්කම අවසන් වෙනවනේ. ඉතින් ඒක නිසා මේ ඒකට ඇත්තටම එහෙමනම් අපේ ඒක තමයි ඔයාලගේ ජීවිතේ. හැබැයි කොහොමද
අපි මැරෙන්නේ නැති මිනිස්සෙක් බවට පත් වෙනවා. දැන් ඔන්න මම කියනවා මැරෙන්නේ නැති මිනිස්සෙක් බවට පත් වෙන විදිය. දැන් ඔයාලට තේරෙනවනේ ඔයාලා ඉන්න තැන මොකද්ද කියලා. දැන් කොහොමද මරණය අතුරුදහන් කරන්න කියන එක තමයි ඊළඟට තියෙන්නේ. හරිද? ඔබතුමාට මම කියන තේරෙනවනේ? ටික වෙලාවක් යනවනේ. මේ මොකද්ද ඊළඟට තමයි මොකද්ද ගාතාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියන සමහර මේ මිනිස්සු ඉන්නව නේද? දැන් අපේ කවුරු හරි මැරුණාම අපේ දැන් ලංකාවේ නම් මැරුණාම මොකද්ද වෙන්නේ? එකපාරට එම්බාම් කරලා බොඩි පෙට්ටිය ගෙනත් දෙන්න තියනවද කවුද දෙන්නේ? දැන් කවුරු හරි ගෙදර මැරුණාම ගෙදර මැරුණොත් හරිය කවුද දෙන්නේ? ඈ මැරුණාට පස්සේ මොකටද බං ડોක්ටර්ස්ලා? ගම්වල මැරෙන්නේ පොඩි කාලේ අපි කවුද දෙන්නේ? ග්‍රාම සේවකයෝ. ඇවිල්ලා මොකද්ද බලලා ෆෝම් එකක් පුරවලා මරණ සාතිකේ දෙනවනේ හදනවනේ. දැන් මලවුන්ගේ ලිස්ට් එකට අයිති කරගන්න. මලවුන්ගේ ලිස්ට් එකට එකතු කරගන්න. මට පළවෙනි ජීවිතේ දැන් මේ ප්‍රදීප්ව අවුරුදු 15ක් වෙනවා බොඩි එකක් දැක්කේ නැහැ කියලානේ. මේ සිස්ටම් එක ඇතුලේ හංගලනේ තියෙන්නේ. ජාති ජරා ව්‍යාධි මරණ පුළුවන් තරම් හංගල තමයි ජීවත් කරවන්නේ. මේ වෙන්නේ. අර දැන් බුදුහා සිද්ධාර්ථටත් එහෙම කරාලුනේ. මහල්ලෙක් ලෙඩෙක් මලකඳක් පැවිදිරුවා ජීවිතේට දකින්න නැති විදියටනේ සුද්ධෝදන සිස්ටම් එක හදලා තිබුණේ. තව දැකලා නැහැනේ. ඒක තමයි. එතකොට අර කතා බොරුයි කියන්න බෑනේ එතකොට. දැන් අපි හිතුවොත් අර බුදු සිද්ධාර්ථ අවුරුදු 16ක් වෙනකම් බොඩි එකක් දැකලා නැහැ කියලා ඒක බොරු කියන්න බෑ. මේ රටෙත් ඉන්න එහෙම ළමයි. නේ? දැකලා නැහැ ඒකනේ. ලංකාවේ වගේ නම් ඉතින් කියන්න පුළුවන් කතාව බොරු කියලා. මෙහි ළමයින්ට ඒක ලොකු කතා ඒක බොරු කතා යාළගේ ලයිෆ් එකත් ඒ වගේනේ ගොඩක් දුරට. මේ මම කියන්න හැදුවේ මරණෝන්ගේ ලිස්ට් එකට මට තියෙන පළවෙනි අත්දැකීම මරණය පිළිබඳව සාමාන්‍ය 4 වසරේදී තමයි තියෙන්නේ එක අපේ සීයා මැරිච් එක. ගමේ මල ගෙවල් තියෙන අපි යන්නේ මම කිව්වට සීයා කියන කතා අහපුවා ඒව බලන්න කැමති නැහැ. ඒතකොට අපිට වෙන්නේ එහා එනවා වගේ අපේ ගෙදර රෑ 12ට. ඉතින් අපේ සීයා මැරුණාට පස්සේ මම දැක්කා මේ එයා ගෙදර දීම මැරුණේ. එතකොට අපේ ඒ ග්‍රාම සේවකයෙක් ඇවිල්ලා ඒව පුරවලා ගෙදරදීම එම්බාම් කරේ ගෙදරම තිබුණා. මට ඒ වගේ මරණයත් එක්ක තව එක දෙකට මට අත්දැකීමක් තියෙනවා. අපේ ළඟ ගෙදර ඔය තියෙන රණේ මාම කියලා එහෙ හිටිය චමින්ද කියලා කෙනෙක්. එයා බැඳපු අක්කා හිටියා. එයාගේ තාත්තා හිටියේ උණ වටවන පැත්තේ. ගමක යටකල රජමහා විහාරේ ගාවේ සෙනරත් පරණ විතාන. එතනින් ගියාම කොඩ කන්දර ටිකක් දුප්පත් ඒගොල්ලෝ. ඉතින් එයාගේ අක්කාගේ මේ තාත්තා මැරිලා මගෙන් අහුව මල්ලි එනවද යන්න කියලා. නදීක කියලා. මං ඉතින් කිව්වා යන් කියලා. ඉතින් කවුරුවත් නැත්තම් ගියාට පස්සේ උඩ කන්ද ගෙදර ගියාම තාත්තා මැරිලා රෙදිපටියකින් ඇඟිලි ගැට ගහලා අත් ගැට ගහලා දෙවන දැන් තාම ග්‍රාම සේවකකට කියලා නැහැ. මල්ලි පොඩ්ඩක් මෙතන ඉන්න පුළුවන්ද කියලා එයා ගියා. දැන් මම ගේ ලොකු ගයක් නෙමෙයි මේ වගේ ඇති මුළු ගෙදරම අයි බලනවා එළියට එනවා. ඉතින් එළිය ගොඩාක් පහරින් තව ගයක් තියෙන්නේ. ඈත පේන්නේ තව ගයක්. ඉතින් මරණයක් සමග දවසක්. ඊට වඩා හොඳ මාත් මරලා අතනින් ගැට ගහලා තිබුණා. රයන් නෙවෙයි දවල්. පැය 4ක් 5ක් විතර මම අයි බලනවා අරගෙන නැගිටලා එනවද අයිත් එළියට එනවා. යාර ඉදිමෙනෝ පොඩ මට තේරෙන්නේ නැහැ. චුට්ටක් ඉදිමෙන ඊට කලින්ද පැය 20කට විතර කලින් මැරලා තියෙන්නේ. ඉතින් මම ඒ අංකල් අඳුරනවා යා අර අක්කා බලන්න වෙන්නත්. නේ? ඉතින් අර එතකොට මට තේරුණා අර ආවිල්ලා මම ආවම කිව්වා මේ ග්‍රාම සේවක මහත්තයෙකු මූට තද වුණා. හරිද අපි කියන්නේ අපේ පැත්තේ ග්‍රාම සේවක පාරේ එයා කිව්වා එහෙම කියන්න හොඳ නැහැ. ඒගොල්ලෝ ඒප කියනකොට කැමති නැහැ කියලා. ඉතින් එතකොට මේ මිනිහට තද වුණේ ඇත්තටම එහෙම කිව්වා. ඒක මම අතර පොඩිනේ. මේ කොහොම හරි ඒක තමයි පළවෙනි ওই මරණය පිළිබඳ ඒ මරණයක් දැකලා මට මරණය සීවෙච්ච හැටි. නේද? දැන් නම් ඉතින් අවුලක් නැහැ. මෙහෙම කඳන් ඔය ගොඩක් දාලා උනත් අර උඩේ කාමරේට වෙලා ඉන්න පුළුවන් කිසිම සීන් එකක් නැහැ. මොකද අපිත් පණ තිබුණාට මලමිනී තමයි. බය වෙන්න ඕන පණ තියෙන අවුත් එක ජීවත් වෙන්න. මං ඊට පස්සේ කනත්තවල් වල ගොඩක් තැන්වල මම බුදියගෙනක් තියෙනවා. මහා ජීවිතය තුළ අපි යනෝනේ නවසීවතක කරන්න සොහොන් පිට්ටෙනි වල. ඊට පස්සේ උරක් දාගෙන බුදියගෙනක් තියෙනවා. හරිද? එතකොට මේ ඒකේ කාලයක් යද්දී ඒක නෝමල් දැන් අර මිනියෙන් බාම් කරන්නේ නැහැ. උට කිසි ගානක් නැහැ. කීයක් කියන අයිස් පෙට්ටියට දැම්ම ඇදලා ගත්තනේ. ඉතින් ඒ වගේ මේ ජීවිතේ මේ මරණය කියන්නේ හරි ලස්සන දෙයක්. මරණය තමයි ජීවිතේට ගොඩක් පාඩම් උගන්වන්නේ.
මරණය කියන එක වෙනම ලස්සන කතාවක්. මම ගොඩක් දේශන මරණය ගැන කරලා තිනවා. ඉතින් අර විදියට අපේ මැරුණාම අපිට ගොඩක් දේවල් පාඩම් උගන්වනවා. මම කිව්වේ දැන් මට බුදුරජාණන් වහන්සේ කියන්නේ දැන් ඒ වගේ දැන් මරණාම ලිස්ට් එකකට එකතු කරගෙන මලවුන්ගේ ලිස්ට් එක කියලා. දැන් සෝපිටේන තියෙන මලවුන්ගේ ලිස්ට් එක. ඒ බුදුහාමුදුර අමුතු කතාවක් කියනවා. එයාට සමහර ජීවත් වෙච්ච එයාට ඒ ලිස්ට් එකට එකතු කරන්න පුළුවන් කියලා. එහෙනම් ඕගොල්ලෝ මැරිලායි කියලා තමයි බුදුහාමුදුර කියන්නේ ගොඩක් අය. ජීවත් වුණාට මොකද්ද? මම අහලා නැද්ද ගාතාව? ධම්මපදයේ ගාතාවක් තියෙනවා. අප්පමාදෝ අමත පදං ප්‍රමාදෝ මච්චුනෝ පදං අප්පමත්තා නමී යන්ති ඒපමත්තා යතාමත. මොකද ඒකේ තේරුම? අප්පමාදෝ අමත පද. මොකද්ද? අප්‍රමාදී කියන වචනේ තේරුම මොකද්ද? ප්‍රමාද නොවනවා කියන්නේ මොකද්ද? පරක් වෙන්නේ කියන්නේ මොකද්ද? එහෙනම් මම බැරිලා ගොඩක් කල් නේද? ධර්ම මාර්ගයේ වර්තමානයේ ඉන්නවා අන්න මම ඔයාලට මම හෙව්ව ඔකට දෙන්න පුළුවන් පරිවර්තන ගොඩක් තියෙනවා. හැබැයි මිනිස්සුන්ට දැනෙන පරිවර්තනයක් කරන්න මම ගොඩක් පොත් බැලුවා. හැබැයි අහුන්නේ මම එකක් හැදුවා බුද්ධ දේශනා බලලා. සිහියෙන් තමන්ගේ වැඩ කරගන්න කෙනා. අප්‍රමාදී කියන්නේ මොකද්ද? සිහියෙන් ඉන්න කෙනා නෙවෙයි. සිහියෙන් වැඩ ටික කරගන්න කෙනා. සිහියෙන් ඉන්නකෝ පුටුවක් උඩට වෙලත් අර ඉන්න හදන්නේ. ඉවරයි නේද? සිහියෙන් වැඩ කරගන්න කෙනා අප්‍රමාදී. සිහියෙන් වැඩ කරගන්න නැති කෙනා ප්‍රමාදී. හරිද? දැන් අර බුදුහාමුදුරගේ අන්තිම ගාතාවත් කියන්නේ මොකද්ද? අන්තිම අවවාදයක් දෙනවනේ බුදුරජාණන් වහන්සේ පිරිනමන පාන්න කලින්. මොකද්ද? දුන්නයි කියන්නේ. අහලා තියෙනවා. හන්ද දානි භික්කවේ ආමන්ත්‍යානි. මහණෙනි මම අවසන් වරට ඔබ අමතනවා. මොකද්ද? වය ධම්මා සංඛාරා අපමාදේන සම්පාදේත. සියලු සංස්කාර හටගත්ත විනාශ වෙලා යනවා. ඒ නිසා සිහියෙන් වැඩ ටික කරගන්න. මොකද කරන්නේ? කරන වැඩ ටික සිහියෙන් කරගන්න. අප්‍රමාදී කියන්නේ සිහියෙන් වැඩ කරනවා කෙනා. අප්පමාදෝ අමත පද. සිහියෙන් වැඩ කරන කෙනා අමෘතය වළඳනවා. ඒ කියන්නේ නිවන වළඳනවා. හරිද? පමාදෝ මච්චුනෝ පදං. සිහියෙන් වැඩ කරගන්න නැති අය, අවසිහියෙන් ඉන්න අය. මොකද්ද? මලවුන්ගේ ලිස්ට් එකට එකතු කරනවා. මච්චුනෝ කියන්නේ මැරිලා. කාගේ ලිස්ට් එකට එකතු වෙනවද? මැරිච්ච අයගේ ලිස්ට් එකට එකතු වෙලා. ඊළඟ පදේ මොකද්ද? අප්පමත්තා නමී යන්ති. සිහියෙන් වැඩ කරන අය කවදාවත් මිය දෙන්නේ නෑ. අන්න අතන තියෙනවා නේද අර කියන වචනේ මැරෙන්නේ නැති හැටි. මොන හැටිද තියෙන්නේ? අමරණීයත්වය තමයි කියන්නේ. මම දැන් මේ ගාථා විස්තර කරාම ඔයාලට තේරෙයි කොහොමද මැරෙන්නේ නැත්තේ කියන මරණය ජය ගන්න කියලා. අප්පමත්තා නමීයන් මීයන්ති කියන්නේ මැරෙනවා. නමීයන්ති කියන්නේ මැරෙන්නේ නැහැ. කවදාවත් සිහියෙන් වැඩ කරන අය මැරෙන්නේ නැහැ. හරිද? ඊළඟට යේපමත්තා යතමත අනිත් අය නම් මොකද වෙන්නේ? මල කඳන් උඩ කොට ගන්නවා. දැන් මම ඊට පස්සේ විස්තර කරන්න ওই ගාතාවත් ඒ පැයක් වුණත් විස්තර කරන්න පුළුවන්. Life Alert.